අයිබන් අදත් අපි ඇවිල්ලා තින්නේ ලිතුවේනියා වල විල්නිස් ටෙක් යුනිවර්සිටි එකේ ක්‍රියේටිව් ඇන්ඩ් ඉනෝවේෂන් සෙන්ටර් එකට. ඉතින් මේ සෙන්ටර් එක ගත්තාම ඔයාලට විශේෂයෙන්ම ඔයාලගේ තියෙන ක්‍රියේටිවිටි අයිඩියාස් නැත්නම් ඉනෝවේෂන් අයිඩියා එකක් වුණත් රියැලිටි එකට අරන් එන්න පුළුවන්. ඉතින් අපි හිතුවා මේ ස්පෙෂල් ප්ලේස් එක ඔයාලටත් ටිකක් පෙන්වන්න මොන වගේ ඔපචුනිටිස්ද ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවම තියෙන්නේ කියන එක. අපි ටිකක් ඉස්සරහට ගිහින් බලමු යන ගමන් කතා කරමු. යමු මාත් එක්ක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ printing 3D printing center එකට. ඉතින් මෙතන ගත්තාම 3D printing විශේෂයෙන්ම ගත්තාම ස්ටුඩන්ට් වලට ඒගොල්ලෝගේ තියෙන අයිඩියා එකක් ඔයාලගේ තියෙන අයිඩියා එකක් ඇවිල්ලා මෙතන print කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තාම මේ හරියටම බෝන් එකක් විදිහට හරියටම හදලා තියෙන in details. විශේෂයෙන්ම ගත්තා flexible 3D printing ප්‍රවාහ කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට මෙතන support center එකෙන් උදව් කරනවා. ඉතින් ඔයාලගේ තියෙන මේ එකක් අයිඩියා එකක් ඉනෝවේෂන් එකක් මෙතන print කරගන්න පුළුවන්. print කරන විතරක් නෙවෙයි එතනින් පස්සේ මම ගිහිල්ලා පෙන්නන්න printing එකෙන් පස්සේ හිතන්න උදාහරණයකට ඔයාලා table lamp එකක් හදනවා කියලා. ඒකේ outer cover එක ඔයාලට print කරලා ඊට පස්සේ electronic part එක ඊළඟ division එකෙන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම totally electronic device එකක් වුණත් මේ එකම flow එකක් ඇතුලේ complete කරලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ආවම මම විශේෂම දෙයක් දැක්කා pancake printer එකක්. pancake කියන්නේ ඇත්තටම අපි කන pancake print කරන්න පුළුවන් machine එකක්. මේ තියෙන්නේ ඒක මේකේ liquid එක එන්නේ මේකට මේ device එකට මෙතනින් ඊට පස්සේ මේ pan එකට තමයි එන්නේ මෙතන cooking pan එක. මේක ඇත්තටම තියෙන්නේ table top එකක් උඩ. මේකත් මේ pancake print එකත් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ගේ අයිඩියා එකක්. ස්ටුඩන්ට් කෙනෙක් ප්‍රොටෝටයිප් එකක් විදිහට හදලා එතනින් පස්සේ රියල් අයිඩියා එකක් විදිහට රියල් ඉනෝවේෂන් එකක් විදිහට දැනට එළියට ආපු ප්‍රොඩක්ට් එකක්. මේක දැනට පාවිච්චි කරන්නේ නැහැ. බට් ස්ටෝරි එකක් විදිහට මේගොල්ලෝන්ගේ හැං කරලා තියෙනවා. ඉතින් මේක වුණත් මේ වගේ තියෙන ඔයාලගේ අයිඩියා එකක් වුණත් රියල් ලයිෆ් එකට ගේන්න පුළුවන්. ඉතින් pancake එක printer එකක් through හදා ගන්න පුළුවන්. දැන් ඇවිල්ලා ඉන්නේ විල්නිස් ටෙක් එකේ කරපු තව විශේෂම ප්‍රොජෙක්ට් එකකට. මේක world wide තියෙනවා. ඉතින් මේක ගත්තොත් මේකේ නම Portal එක. Portal කියලා කියන්නේ ලිතුවේනියා වල විල්නිස් සිටි එකේ පෝලන්ඩ් වල ඩබ්ලින් වල තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේක ගත්තාම මේ තියෙන රෙප්ලිකා එකක්. මේකේ ලොකු version එක. ඒ කියන්නේ actual එක ගත්තොත් ටොන් 11ක් බර ලොකු විශාල මේව එකක්. ඉතින් මේකේ තියෙන උඩ කැමරා එකක්. මේකේ පෝලන්ඩ් වල තියෙන එකේ ලිතුවේනියා තියෙන එකේ ඩබ්ලින් තියෙන එකේ හැම එකෙම කැමරා එකක් තියෙනවා. ඒ සිටිස් ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්නේ 24/7. පැය 24ම ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන. ඉතින් මේකේ ගිහිල්ලා මේකේ ඉස්සරහා හිට ගන්න කෙනෙකුට හිතන්න විල්නිස් වල මේකේ ඉස්සරහා හිට ගන්න කෙනෙකුට පෝලන්ඩ් වල ඉන්න කෙනෙක්ව බලා ගන්න පුළුවන්. පෝලන්ඩ් වල ඉන්න කෙනාට මෙහි ඉන්න කෙනාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් ෆේමස් වෙලා තියෙනවා දැන් ලෝකේ. ඒකේ රෙප්ලිකා එකක් තමයි මම කලින් කිව්ව විදිහට මේ හදලා තියෙන්නේ. මේක කිලෝග්‍රෑම් 150ක් විතර බරයි. ගිය පාර ඩුබායි එක්ස්පෝ එකේදී ප්‍රදර්ශනය කරන්න හදපු එක. මොකද ඇත්තටම ගත්තොත් ඇක්චුවල් එක ගත්තොත් ටොන් 11ක් බර නිසා ඒගොල්ලෝ රෙප්ලිකා එකක් හදලා තියෙනවා මේක ගිහිල්ලා එක්ස්පෝ එකේ පෙන්වන්න. ඉතින් මේ කිලෝ 150ක් බර මේ ඩිවයිස් එක තමයි ගිහිල්ලා ඩුබායි එක්ස්පෝ එකේ පෙන්වලා තියෙන්නේ. තව ඇවිල්ලා තියෙන විශේෂ ප්‍රොජෙක්ට් එක. මම නම් මේ වෙනකන් තියෙන ආසම් ප්‍රොජෙක්ට් එක තමයි මේක social sequence music box එක. ඉතින් මේකේ ගත්තාම separate 5 devices තියෙනවා musical devices මෙතන අපිට music එළියට ගන්න පුළුවන්. keyboard එක, guitar එක, drum එක මේ වගේ ගොඩක් තියෙනවා. අපි පොඩි එකක් කරලා බලමු. මේකේ තියෙන ඇත්තටම මේ පොඩි magnet devices මේක මේ අදාළ මේ උඩින් තියුවාම එකෙන් music එකක් develop කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මොන වගේද කියලා. විල්නිස් ටෙක් එකේ ස්ටඩි කරද්දී ඔයාලගේ ඉනෝවේෂන් ප්‍රොජෙක්ට්ස් වලටත් අමතරව මෙහි තියෙන කමර්ෂල් ප්‍රොජෙක්ට් වලට උනත් දායකත්වය දෙන්න පුළුවන්. ඉතින් මේක ගත්තාම විශේෂම කියනවා මේ Samsung S10 රිලීස් කරන වෙලාව ඒගොල්ලෝ Red Bull එක කරපු ප්‍රොජෙක්ට් එකකට හදපු කාර් එකක්. මේ ඉඳලා හිල් එකකින් ඉඳලා පහළට යන්න හදපු එන්ජින් එකක් නැතුව හදපු කාර් එකක්. ඒකත් මෙහි තමයි මේ house එකේ තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් beer brewery එකක්. beer brewery unique මේව එකක්. මේකේ flavors එක හදලා ගන්න පුළුවන්. light house එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. මේකත් හදලා දැන්ට පාවිච්චි කරන ප්‍රොජෙක්ට් එකක්. මේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් ඉදිරි ගත්තොත් ඉන්ටරෙස්ටිං ප්‍රොජෙක්ට් හැමතැනම තියෙනවා. මේකත් තව ඒ වගේම එකක්. ඉතින් මේක ගත්තාම Guinness World Record එකක්. මොකද්ද කියලා අපි බලමු. මේ තියෙන්නේ ජීසස්ගේ බර්ත් එක.
ජීසස් ඉපදුන වෙලාවේ ඒ මොකද්ද තියෙන මූවමන්ට් එක හිටපු අය ඒ ඔක්කොම තමයි මේක හදලා තියෙන්නේ. ඇයි මේක ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් වෙන්නේ? මේක හදලා තියෙන්නේ ඔයාලා දන්නවනේ ඉදිකටුවක අපි නූල දාන්න පුළුවන් ස්පේස් එක තියෙන සිදුර ඒ සිදුරේ තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක්. මේ තියෙන්නේ සාමාන්‍ය ඉදිකටුවක සයිස් එක. මේ තියෙන්නේ ඉදිකටුවේ නූල දාන තැන. එතන මේ චූටියට තියෙන්නේ මේ සම්පූර්ණම මේව ටික. ඉතින් මේකේ මෙතන ගත්තොත් ජීසස්ගේ ප්‍රමාණය, ජේසුගේ ප්‍රමාණය හියුමන් සෙල් එකකටත් වැඩිය බොහොම පුංචි ප්‍රමාණයක්. ඉතින් මේක ගින්නස් වර්ල්ඩ් රෙකෝඩ් එකක්. මේකේ මේ බලන්නේ මෙහි ලිතුවේනියන් ප්‍රෙසිඩන්ට් තමයි මේ මයික්‍රොස්කෝප් එකෙන් බලන්නේ. ඉතින් මේකේ කොපිස් 3ක් හදලා තියෙනවා. එකක් විල්නිස්ටෙක් යුනිවර්සිටි එකේ තියාගෙන ඉන්නවා. අනිත් එකක් පොප් ෆ්‍රාන්ස්ට දීලා තියෙනවා. අනිත් එක මෙහි ගවර්න්මන්ට් එකේ ආරක්ෂිතව තියෙනවා. ඉතින් මේ වගේ මාර්ම ක්‍රියේටිව් ප්‍රොජෙක්ට්ස් තියෙනවා මේ යුනිවර්සිටි එක ඇත්තටම ගත්තොත් බලන්න. දැන් මේ ඇවිල්ලා තින්නේ විල්නිස්ටෙක් යුනිවර්සිටි එකේ තියෙන ස්ටුඩියෝ එකට. ඉතින් මෙතන ගත්තාම ගොඩක් දේවල් වෙනවා. විශේෂයෙන්ම මේ යුනිවර්සිටි එකේ තියෙන ඉවෙන්ට්ස් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මෙතන තමයි තියෙන්නේ. ඉතින් මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ මෙතන ග්‍රීන් ස්ක්‍රීන් එක. ඉතින් ස්ටුඩන්ට් කෙනෙකුට හරි කාගේ හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න අවශ්‍ය නම් මේ ග්‍රීන් ස්ක්‍රීන් එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් මෙතන ගත්තාම විශේෂම දේ මේකේ තියෙන ඇඩ්වාන්ස් ලෙවල් එක නිසා කමර්ෂල් ප්‍රොජෙක්ට්ස් පවා මෙතන රෙකෝඩ් කරනවා. විශේෂයෙන්ම ගත්තාම ලිතුවේනියාවල තියෙනවා සැටලයිට් කම්පැනි එකක්. ඒගොල්ලොන්ගේ සැටලයිට් ලොන්ච් එක වීඩියෝ එකක් කරලා තියෙන්නේ මෙතන තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් BBC ඒ වගේ තව world largest international companies වල පවා රෙකෝඩින්ග්ස් කරලා තියෙනවා මෙතන. ඉතින් ඒ වගේ ගොඩක් ඇඩ්වාන්ස් ෆැසිලිටිස් තියෙනවා මේ යුනිවර්සිටි එකේ හැමතැනම. මේ යුනිවර්සිටි එකේ ඔයාලට බැචලර්ස්, මාස්ටර්ස්, PhD ඕනම දෙයක් ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් වලට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් වැඩිදුර විස්තර දැනගන්න නැත්නම් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. මේකෙන් හැම දෙයකම අපිට පුළුවන් ඔයාලට සපෝට් කරන්න.